Hello guys, ඉතින් welcome back to another gameplay videos. ඉතින් මේක තමයි අපි channel එකේ මම අප්ලෝඩ් කරන තුන්වෙනි game එක. මේක තමයි Endless Nightmare. ඉතින් channel එකේ ගහන පළවෙනි horror game එකක් මේක. channel එකේ කලින් gameplays දෙකක් දාලා දිනවා. ඔයගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා බලන්න මේ gameplays දෙක. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අද මේක ගහන්නේ Endless Nightmare game එක. මේක ඇවිල්ලා කොහමරි MB 100ට වැඩි game එකක්. ටිකක් graphic එහෙම ටිකක් තියෙන ලොකු බරපන්ති පොඩ්ඩක් game එකක් සාමාන්‍යයෙන් 2GB RAM එක වගේ play කරන්න පුළුවන් 1GB RAM එකේ play කරන්න පුළුවන් හැබැයි චුට්ටක් විතර lag වෙයි 4GB RAM එකෙන් කිසිම අවුලක් නැතුව play කරන්න පුළුවන් ඉතින් මම play කරන්නේ 4GB RAM එකේ නෙමෙයි 6GB RAM එකේ මම play කරන්නේ ඉතින් අපි game එකට ගිහලා බලමු අද පුළුවන් වුණොත් මම full game play එක දානවා නැත්තම් game play එකක් හරි දානවා ඔයගොල්ලෝ බය වෙන්න එපා හරි ඉතින් ඔයගොල්ලෝ ඉතින් කට්ටිය දෙන්නෙක් මතක ඇති අපිට තියෙන්නේ find the murder minimal හොයන්න නැත්නම් වෙන මොනවද තෝරන්න find the game play එකට යන්න හරි අම්මට වෙනව 10යි 10යි විතර හරිය මොනව කරනවද බං දෙන්න බැරිලානේ ඒක කවන්නේ ගේම් එකට යන්න පොඩ වටපිට බලමු අර ලාච්චස් මොනවද තියෙන්නේ දන්නේ නැහැ මොකුත් නැහැ මේ අත් ඔබල අපිට ලාච් වගේ දේවල් අරින්න පුළුවන් නෝට් එකක් තියෙනවා අම්මට හරි find the killer හොයන්න මේ ගේම් එකේ මම දැකපු විදියට නම් ඉන්නවා අක්කි බබෙක් ඉන්නවා ගේ ඇතුලේ මම වෙයිද දන්නේ අක්කි බබෙක් ඉන්නේ ඔයගොල්ලෝ හිතන ආදී අක්කි බබෙක් නෙමෙයි හොල්මනක් ඉන්නේ හරිද ලීසි නෑ හරි යම අඩු කේක් එකක් පාවෙනව නේද යම් බලමු අපි ෆුල් ගේම් ප්ලේ ගහලා නෑ කලින් මේ ගේම් එකේ කැමරාව පවුදයක්ව පාළුවෙක් ඇතුලේ ෆොටෝ ෂූට් කරන එක අම්මට සිරි තුවද PSN ඇසුව ඇවිල්ලා හැමතැනම මේ යකෝ බය කරන්න එපා යකෝ දුවේ තාත්තා ඔහොම බය කරනවද මං අහන්නේ කමන්නේ යම ටාගට් කී එක දැන් හම්බ වුණා යම කන්ට්‍රෝලින් පොඩි අවුලක් තියෙනවා මට ෆෝන් එකේ ඒ වුණාට අවුලන්න ප්ලේ කරගන්න පුළුවන් මේ ටික වහලන්න මේ මන්ද මු අපරාධ විමර්ශනාංශයට බාර දෙන්න තුමින් පාරුගයක් අස්සේ ඩීල් ඉවරි කරන්නේ නේද තිබ්බේ පාරුගයක් අස්සේ නිකන් මොනව කරනවද දන්නේ නැහැ මොකක්ද ලොක්ද කොම ලොක් සිවි ලැප් එකද කොහෙද හෙල්ලෙනවා ගෙදර උඩ තට්ටු තියෙනවා මේක කරගෙන නම් හොඳට හදලා තියෙනවා අම්මා ඊලේ අඩි පාරක් යකෝ අම්මා දොරක් තියෙනවා අර යතුරුනේ දොර යන්නේ ගියා මට දොර ඇහුවා නේද දෙක දොර ගහන්නේ ලොක් මම දෙක දෙන්න හැංගෙන්නේ ලැබුණානේ මම මතක දෙන්න හැංගෙනවා දීඩි මේ හරියට බලන්න හරි කන්ෆර්ම් කවුද මං කිව්වනේ ෆ්‍රෙන්ඩ්ස් අක්කි බබෙක් ඉන්නවා කියලා මේ ඉන්නේ මරු අක්කා අපි හොයනවානේ එළියට ගිහලා කතා කරගන්න බැරිද බෑනේ අතේ පිෂකුත් තැන ඉන්න කොහේ කතා කරන්නේ ලෝක දෙක ගම ඕක අරන් එල්ල පිහ අරන් එල්ල මට අන්නලා දායි එළියට අපිට දැන් අක්කත් එක්ක තමයි ශ්‍රී ලංකාවෙන් තියෙන්නේ ශ්‍රී ලංකාවෙන් තියෙනවා කියන්නේ එහෙම තෙල්ල අම්මා ඊ කාමරේ වෙනස් වෙලානේ මේක එන গুপ্ত ප්ලේස් එකක් අනේ මන්ද ලාච්චු තියෙනවා අරින්නත් බෑ හැබැයි දොරරිය කවුද කවුද යකෝ මං ඇතුළේ දොර ඇහුණා නේද Sejak ya
ෆෝන් එකේ ගේම් එකක් ඇතුලේ ෆෝන් එක. ෆෝන් එකක් ඇතුලේ ෆෝන් එක. ආපෝ මට බෝනික්ක තමයි පේන්න බැරි. ඊයකෝඩි බෝනික්ක. මම හොල්මන් ගේම් එකක ඉන්නවා. නෑනේ. අගලක් නෑ මං. අපි යන්න යන තැන දොර නොටෝ ඩෝර්ද කොහෙද? ඒක තදිට හම්ුණා ගේවං. නෝට් එක. මේ ගේම් එකේ කියලා තියෙනවා find the killer කියලා. ඒ වුණාට මට find the killer නේ මට find the outdoor මට එළියට යන්න දොර හොයා ගන්න ඕනේ. මං කිව්වේ ඔටෝ ඩෝර් කියලා. ඇරෙන දැන් කැරිලා ඉතින් මෙඩිසින් මා අපිට බල්ලෙක් ඉන්නවා බැජ් එක පොලිස් බැජ් එකකුත් තියෙනවා බැජ් බැජ් එකත් දුරන අම්මා මේක VR එකේ ගම ගැහුවා නම් අම්මට සිරියම අදලාට VR ගේම් ගන්න එන සද්දය ඇහෙනවා ඉතින් මට කියන්න බැරුණා ගේම් එක හොඳටම ප්ලේ කරන්න ඕන නම් හොඳම එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නම් හෙඩ්ෆෝන් එකක් දාගෙන ප්ලේ කරන්න කියලා තිබ්බ මොනවද ඒක ඇත්ත මොකද ගේම් එකේ පොඩි පොඩි ශබ්ද තියෙනවා අපිට ඇහෙන්නේ නැති ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අනින්ද මාත් මේ හැන්ඩ්ෆ්‍රී එකක් දාගෙන ප්ලේ කරන්නේ ඉතින් හරපාලින් සද්ද එනවා නම් ගණන් ගන්න එපා ඉතින් ආලපාල සද්ද ඇහෙනකොට ගේම් එක ප්ලේ කරන්න අමාරුයි ඒකෙන්ද අනිවාර්යයෙන්ම හැන්ඩ්ෆ්‍රී එකක් අම්මට කියනවා මම ඒක තමයි කිව්වේ හැන්ඩ්ෆ්‍රී එකක් දාගන්න කියලා අරකි මෙතනින් ගියා යන සද්දය ඇහෙනවා ලාවට දැන් මේකිට කොට් වෙවින ගේම් එක ගහන්න තියෙන්නේ උකි දැක්කම කෑ ගහනවා ඒ අනිවාර්යෙන් ෆ්‍රෙන්ඩ්ස් හෑන්ඩ්ස් ෆ්‍රී එකක් දාගන්න මොකද ගේම් එක ඉස්සරහටයි නමුතම සද්ද වලට ගෙදර මිනිස්සු අනිවාර්යෙන් අකමැති වෙන්න ඉඩ තියෙනවා හරි මොකෙක්වත් නෑ අර හොන්තුවත් එක පැඩලි කොහොමද එල්ලන් ගන්නද මන්ද අර ඔඩෝසුවේ අතුරු නේද අපිට හම්බුනේ සමහර විට ක්ලොක් එක කීයක වෙන්න ඉඩ තියෙනවා මං කිව්වා ඒක දැතිරෝධයක් අඩුයි අර ගිත් කොටුවේ කොහෙද බන් දැතිරෝධ හොයන්නේ හැංගෙන්න තැනකුත් නැහැ අර යක්ෂණියවත් එහෙම ඉවරයි මුගේ ගෙදර මැප් එක නම් අනේ මන්ද ඒක තාගේ ගේ සුපිරියට හදලා දුන්නා මම ගත්තා ආයි ගිහලා හැංගෙව පොඩ්ඩක් යන්න බෑ ඔගේ කොහෙන් ගියද දන්න නියම මේක නියම ඔය හැංගියම් බලන්න කිසි අවුලක් නෑ එනවා හරි අවුලක් නෑ සද්දේ නැති වුණානේ නෑ එනවා ඔය වගේ පාරයිනේ තියෙන පාරයිනේ මේස උඩ තියෙන බඩු අරගෙන ආවිල්ලා ඒක පොලේ ගහලා අපිට මේව ළඟට ගන්න පුළුවන් ඒක මට කියන්න බැරුණා මොකද මේ ගේම් ප්ලේ එකක් ඉන්නකොට ඉතින් ඕව මතක් වෙන්නේ නැහැ ඒ වෙලාවට මං ඊළඟ පාරේ ඉඳලා දැන් එක්ස්ප්ලেইন කරන්න ඔය එක්ස්ප්ලেইন කරනකොට මේකේ සද්ද එනවා ළඟ ආන් යනවා අක්කි බබාගේ මාවට්ටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා අම්මයි විරිදයි දරුවා මැරුණා මේක කොහොමද මේ ගේම් එකට ආව කියනවා මට ලොකු ප්‍රශ්නේ මේ අම්මද මේ හොල්මන් කරන්නේ නෑ අම්මා නෙමෙයි නෑ අම්මා නෙමෙයි දැක්කම ගේම් දැන් අම්මා නෙමෙයි අර යන විදිහ යකෝ බීලා වගේ වෙරිත් දන්නේ කොහොම මේකෙත් ඉස්සරහට ලොකු අවිසිල්ලක් තියෙනවා අපිට ලොකු පැටලිල්ලක් තියෙනවා මේක කොහොම මේකෙදි ටෝල්බන් කරන්න ආවද දන්නේ ඉතින් මම කලින් කිව්වත් ගේමේ ග්‍රැෆික් මරුවේ ග්‍රැෆික් පොඩ්ඩක් වැඩි හින්දා තමයි ගේමේ පොඩ්ඩක් ලැග් වෙන්නේ ග්‍රැෆික් සුපිරි ග්‍රැෆික් තියෙන ගේම් එකේ මොනවද කාමරයක් අර මලයක් සනියෙයිද දන්නේ
ආයි අර කස්සර රින් ගන්න ඕනේ සීන් එකක් තියෙන්නේ දැන් නම් ඇයි බම් මේක එක බෑනේ පොඩ්ඩක් පැත්තක ලයින් එක යන්න වෙයිද දන්නේ නැහැ චොකලට් එකක් දීලා නංගව පැත්තක ලයින් එක මම වැඩේ කරගන්නම් කියන්නේ බ්ලේඩ් එකක් බ්ලේඩ් එක නැතුව එක කපන්න මම නම් අතින් හරි ඉරලා ගන්නවා එහෙම දෙයක් නෑ බ්ලේඩ් ඉන්න ඔය වගේ ලාට කොහොමද බ්ලේඩ් හොයන්නේ නැත්නම් අර ගිහින් පිහිල්ල ගන්න බැරිද දන්න ටෝක් කරලා කමන්නේ යව දන්න රින්ස් ගේම් එකේ දින බයිට වෙන වෙන බයිලත් කියනවා මං කිව්වර ටේබල් ලෑම්ප් එක බීතියේ තියෙන ලෑම්ප් එක හෙල්ලන්නේ ඒ අපේ අඩි සද්දෙද ඇහෙන්නේ මේ බල්ලව දැක්කම ඊට වඩා බය හිතෙනවා කෙලින් යකෝ කෙලින් හෙල්ලෙන්න බා හරි ඉස්සරහට යන්න මීට හරි උඩ තට්ටුවට ගියා අක්කිය බවුඩ තට්ටුවේ කුස්සිය කොහෙද බ්ලේඩ් එක මේසයක් අස්සෙවත් හැංගියන් යකෝ ඉක්මනට දුපන් ආමේ සෙනෙහි So I just because it is the festival food coming to the conference. My answer is no. I have smelled alcohol in your breath. Well, I just because it is the festival food coming to the conference. My answer is no. I have smelled alcohol in your breath. Well, I just because it is no. So I just because it is the टीवी के साथ देती हूँ ना अरे मालिया से मी बाला देखा मुझको डमड़ा भाई तो नहीं आपको අර වුණ කඳුලක් වෙන සීන් එකක් තියෙන ෆ්‍රෙන්ඩ්ස් channel එකේ දාන පළවෙනි horror game එක මොනවද හිතන්නේ full game play ගහගෙන තමයි try කරන්න බලමු මේක කොහොමද අපෝ full game play ගහන්නේ මේකේ මාව game play එකක් කරයි හරි එයා ඒ පැත්තේ නේද මේකිට පිටුරුණත් මුලයක් නෑ හරිද කෙල්ලුන්ට මුලේ නෑ කියන්නේ ඕකනේ මම බල්ලත් එක්ක ඉන්නවා බල්ලා මෙතන ඉන්නවා මේක දැක්කේ නෑ වගේ යනවා වැඩක් නෑ ඉතින් කතා කරලා ඉස්සරහට ඉතින් PC games ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා මගේ PC එක එච්චර ලොකු PC එකක් නෙමෙයි වුණාට මේ මට පුළුවන් විදිහේ PC games මං ගේනවා බලමු ඉස්සරහට PC එක බිල්ඩ් කරන්න බලාපොරොත්තු PC එක බිල්ඩ් කරගන්න පුළුවන් වුණොත් මං ඉස්සරහට ලොකු ගේම් ප්ලේස් අරන් එන්නම් දැනට ඉතින් මේ ටික ගහන්න ඉවරයි දැන් අපත් ගහන්න එනවද
මේක හැන්ඩ්ස් ෆ්‍රී ගහගෙන try කරන්න friends. ඒ ගණන් ඇතිය. ජාත්‍යන්තරෙට ගියා ඒ පාරම. දැන් ගේම් එක ආය මුලට දාන්නේ. ගේම් එක මුලට ගිහිල්ලත් නෑ නේද? ගෝල්. බෑග් එක මොනවද තියෙන්නේ? බ්ලේඩ්ස් ටික තියෙනවා. කෙලින් මුඩ තට්ටුවට ගිහිල්ලා අර කපමු. එන කරන්න දෙයක් නෑ. අර යක්ෂණී මෙතෙන්ටත් එයිද දන්නේ නෑ. දොර ලොක්. හරි. බබා එනවා. බල්ලා විදින සද්දද බං? නෑ නේ බල්ලා එකට නෑ. අම්මා මෙතෙන්ට වැයි. කොහොම හරි උඩ තට්ටුවට ගිහිල්ලා මේ අර ගොල්ලට මතකයි තිබ්බ පෙට්ටියක් මං කිව්වා අර අතින් ඉරලා හරි ගන්න පුළුවන් කියලා. මුන්ට ඉතින් අතින් ඉරන්න බෑ. මූ බ්ලේඩ් එකක් හොයාගෙන දැන් කපන්න යන්නේ. මේකත් එක්ක නම් බැරි වුණා. මේකේ මාව කපයියෝ. මං ඒක කපන්න කලින් මේකේ මාව කපන්න සීන් එකක් තියෙනවා. බල්ලා දැන් ගහලා ගියා. මම හිතන්නේ ගේම් එකේ බග් එකක් වෙනවා. anyway අපි දැන් කොහොම හරි හිමීට යන්න උඩ තට්ටුවට. හිමාලය ඇසෙනී ගිය ඇතුළට කරගෙන කොහොමද ගියා? මේක උඩ තට්ටුවට දන්නේ කී. මාළගලියා ජූලි හතයි. මේන් එනවා. ඕකි නිකන් අර කෑ ගහන්නේ කියන්නේ මම මේකට මොනවා හරි කරනවා. යකෝ ඒකේ මට මොනවා හරි කරන්නේ අපි. කෑ ගහන්නේදී. ඒක තමයි අනිවාර්යයෙන්ම ගේම් එක ප්ලේ කරනවා නම් හෙඩ්ෆෝන් ගාගන්න. කරුණු දෙකයි තියෙන්නේ. එක ෆුල් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. අනිත් එක ඔය ශබ්ද වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. මේ කිරියන් කෑ ගන්නවා මේකට මොනවා හරි කරනවා. මේ ගෙවල් ළඟ අහල පහල ගෙවල් එහෙම නැත් දන්නේ නැහැ නේ. අනේ මට මේ සාස්සේ මේ හැංගිලා ඉඳලා මේ පාවෙලා තියෙන්නේ. එක්ක මෙරිලා යනවා. Explore the room and find gloves. අඩේ ගහන්න අමාරුයි නිසා එහෙම. හරි කවුලක් නෑ අම්මා. මට තාමත් තියෙන ප්‍රශ්නේ මම හොයන්නේ මිනිමරුවව. මට නම් මිනිමරුවෙක් හොයාගන්න වෙන සීන් එකක් මේකේ පේන්නේ නෑ. කෝයකෝ කිල්ල. අවන්නේ වෙන බහුවූත කියවන්න ඕනේ ගෙලින්ම. ගිහිල්ලා එළියට ආපුවම අඩිසද්ද ඇහෙනවා. හෙංගියා. අනේ මන්ද මේ සස්සේ කබඩ් අස්සේ රින්ගනවා රෙන්න මේ ගේම් එකේ ඉස්සරන් විදියක් නැද්ද මං අහන්නේ. මං ඉන්නවා. හරියක් එළියට. ටීසර් බැට් කියන්න අමතකුණා මේ ගේම් එකේ හැම ගේම් එකකම වගේ මේකෙත් අපිට දෙයියනේ කියලා වෙකන් නැත් දීලා තියෙනවා. මේකේ සද්ද ළඟ වගේ ඇහෙනවා ඉතින් ඈ. මේක අපිට තියෙන ටීසර් එකක් හදාගෙන කෑලි ටිකක් එකතු කරලා ඉතින් මේ පොලිස් කාර්යයක් ඉඳන් ටීසර් එකක් තියාගන්න ගෙදරින් අවසර දීලාද කොහෙද මේ නීතිමය මාර්ගයෙන් ටීසර් එකේ කෑලි ටික මූ තැන් තැන් වල ගලවලා දාලා තියෙන්නේ. ඒක ටීසර් එකක් එකට හදලා දීපන් මොන මොකද? ටීසර් එකේ කෑලි ටික මූ වෙනම දාලා තින්නේ. එලහරක බූරුවා ගුම් වස්සා බලපන් අපි පොලිස් කාර්යයක් කියන්නේ කොහොමද කියලා ගෑණිට බය හැංගිනවා ගිහලා මේසයක් අස්සේ
දැන් මට මේ සාත් ඇඟිලා ඉඳලා එපා වෙලා තින්නේ යකෝ මේ නතර මම මේස මම නම් හිතන්නේ මුන් දෙන ජීවත් වෙලා ඉද්දි මෙහෙම වෙන්න ඇති ගෑණියෙක්දි මිනිහා රිංගන ඇති මේස ඇස්සට ඒක තමයි මේ ගේම් එකටත් මේ ඇවිල්ලා තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් ජීවත් වෙලා යක්ෂ ගෑණියෙක්ද දන්නේ නැහැ කොහොම හරි anyway මේ පාර නම් බහිනවා එළියට මොන මගුලක් වෙනවද මට සිරි වෙනවා anyway ආවා නේද නෑ මම වැරද්දක් කියන්නේ නෑ මම මේසයට හැංගෙන එක ගැන වැරද්දක් කියන්නේ නෑ ඇත්ත වශයෙන්ම කියනවා යකෝ මේ වගේ ගෑණි කින්නකොට මම මේසය අස්සේ යකෝ යට බංකරයක් හදාගෙන යන්න ඕ හැංගෙන්න හැරන් ගියතු මට කියන්න අමතකුණා සිරාටම ගෙදරට බංකරයක් තියෙනවා සිරාට බංකරයක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් කියදලේ ඔයගොල්ලන්ට ගේම් එක අපිට ඉස්සරහට ය아가න්න පුළුවන් උත් බලා ගන්න පුළුවන් ගේම් එක ඇතුලේ බංකරයක් තියෙනවා මම උඩට යන් දුටුවා ඉන්න දැස අම්මට සිරි වෙනවා දුපන් කාමරේට පලයන් යකෝ හැංගියා යකෝ බලන් ඉන්නේ අම්මා මුගේ ඔළුව මේ යකෝ දැක්කේ බුදු අම්මේ උඩ තට්ටුවට බැන ගන්න කාපු කට්ටක් අම්මේ මේකේ පල්ලෙය තට්ටුවේ තමයි පොඩ්ඩක් වැඩිපුර කරකින්නේ අවුලක් නෑ ෆ්‍රෙන්ඩ්ස් ෆුල් ගේම් ප්ලේ දාගන්න අනේ මන්දා ෆුල් ගේම් ප්ලේ දාගන්න තමයි try කරන්නේ හරි ගියා අකි බබා ගියේ නැත් ගියේ නෑනේ එහාට ගියා මේක මොනවා හොයනවද දන්නේ ගියාදුල මාවත් දන්නේ හොයන්නේ එනවා හොඳ වෙලාවට ඩෙලි බැස් නැත්තේ ගේම් එකේ ඇල්ගොරිතම් එක පුරුදු වෙන්න හොඳයි යන පාරවල් ටික හොඳට දන්නවා ඔබ යන්නවට දක්ෂයා කියන්නේ නිකන් නේ දක්ෂයෙක් හරිද දක්ෂයා කියන්නේ වැඩෙක් හරිද ඔයගොල්ලෝ දන්නේ නැහැ මං ගැන අපි ගේම් වැඩි පම්පොරි ගහන්න ඕනේ නෑනේ කිලිම කොහොමද මිනිස්සුන්ට පම්පොරි ගහන්න ඉන්න එපා වෙනවා හරි බ්ලේඩ් එකෙන් කපමු ඕක කපා ගන්න බැලුවා තමා මොකද්ද මේ වාහනේ ජීරයක්ද නානේ ඔරලෝසු ජීර එක මට ගේමින් කොල්ලා කියලා නම වැටලා තියෙන නිකන් නෙවෙයි කියන එක මම දැන් උගලන්ට ඔප්පු කරලා ස්ක්වෙයා යතුරු කොහෙද සීදි දුව මොකද්ද කියනවා ආයි බෑ කරන්න දන්නේ මම ඊ කන්ට්‍රෝල් නැති වුණා දුවෙක් නේද තාත්තා ඔහොම බය කරනවද දැන් මේ මොන මගුල යතුරුද හම්බුනේ අම්මා තාත්තා පිස්තෝලයක් කරන් ගැම්මඩ ඉන්නවා පොලිස් බැජ් එක ආයිල ගස් මෙතන තමයි අපි ටීසර් එක හදාගන්න තියෙන්නේ අපිට හම්බුනේ කොහේ යතුරුද කියන එක මට හොයාගන්න බෑ අර යක්ෂණී එක කොහොන්ට වෙන්නේ නැති වෙන සීන් එකක් තියෙන්නේ කොහෙද ගෙස්ට් බෙඩ්රූම් අමුත්තන්ගේ නිදන කාමරය හරි anyway අර යක්ෂණී කොහෙන් එනවද දන්නේ මම මේ ප්‍රාණ බයකින් ඉන්නේ අයියෝ අහුනොත් ආයි මුලට යන්න බෑ chance එකක් නැතුව මම ගන්නවා Din the ball. Killing pare. Hey. Arap pale. Hey. Yang mentah. Hai, berat loh. Mereka sayang banget.
ඔක්කොම රෙඩ් රූම් වුණා නේද? ඩාර්ක් වෙබ් එකේද අකෝ ඉන්නේ? අම්මට සිරි වෙනවා. මේ දුව අපිට උදව්වක් නෙමෙයි කරන්නේ මේ පැනලා යන්න. මේ තැන් ටිකේ පෙන්නලා බය කරන්න නැතුව උදව් කරා නම් තවත් හොඳයි. අර දොර සද්දේ නැහැ කියලා සද්දේ නැහැ දොරේ. බල්ලා පුරන්නේ. අර සිංගිගේ ලීත් එක්කෝ මුගේ ගෙදර හෙන බීජනයක් වෙලා තියෙනවා මොකක් නැද්ද? මට දොර ඇරෙන සද්දේ ඉච්චර අල්ලන්න මම ගේම් ප්ලේස් බලන්නේ නැතුව මේ ගේම් එක ගහන්න ඒක ඇවුල. මේ ඒකින්ද මට එච්චර ෂුවර් නැහැ මට ගේම් ප්ලේ දාන්න පුළුවන් වේද කියලා. මම සාමාන්‍ය හොරර් ගේම් එකක් ගහන්න කලින් රිවිව් එකක්වත් එහෙම බලන කෙනෙක් නෙමෙයි. ඒකයි. ඕගොල්ලෝ කැමති නම් මම ඉස්සරහට රිවිව් බලලා ගේම් ප්ලේ ගේන්න මම ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මේ මෙතන පොඩි අවුලක් තියෙනවා. ඔප්පා. අරපන් දොර. කොහෙද ඉතකුනේ සද්ද එන්නේ? අක්කි බබා කොයි එනවා මූණන් අනිවාර්යෙන් මම කලින් ගෑන්ට බයි මේ සස්සේ කබඩ ඒ කර්මේ දාව මේ මට පළ දෙන්න ෆ්‍රෙන්ඩ්ස්. ඔයගොල්ලෝ මට බයින්න බා. එයි බම් මෙහෙම වෙන්නේ. මම හිතන්නේ කිසිම හොරර් ගේම් ප්ලේ කරනකොට මේ වගේ කබඩ රින්ගලදී කියලා මෙච්චර. anyway යම් ඊළඟ පාර ගේම් ප්ලේ දාන්න කලින් ගෝස්ට් මොඩ් දාලා හරි එකපාරක් හරි ප්ලේ කරන්න ඕනේ. So I just මට පාර මතක නැහැ. මරු use password එක යට දාන්න කේස් එකක් නේ. ඒක password එක තමයි දුන්නේ. යට සූට්කේස් එකක් තියෙන එකේ password එක තියෙන්නේ නේද? ට්‍රේලර් එකේ මම දැක්කලා ආවා. සෑහෙනලා ෆුල් ගේම් එක දාගන්න පුළුවන් වේද කියන එක පොඩි සැකයක් තියෙනවා. අක්කා මෙතෙන්ට ගෙන්නගෙන ඉන්නවද? Aduh, saya ini speed. Deflasi awal, what is be done? Granny එක extreme mode එක දැම්මත් granny එතන මීට වඩා ඉක්මනට. මේකේ hard mode දාලා play කරා නම් එහෙනම් අම්මලා සමහර hard mode එකක් තියෙනවා මම බැලුවෙත් නෑ. කොහොමද granny එකේම hard එහෙම දැම්මම granny එනවනේ මේක විදිනවා. මල්ලි දාලා ගියකෝ. එනවා එමනවා අවුලක් නෑ. යමන් ඉස්සරහට ඔයගොල්ලෝ හිතනවා මම හොරර් ගේම්ස් විතරක්ම ප්ලේ කරයි කියලා. සාමාන්‍ය ගේම් ප්ලේ කෙනෙක් වගේ ඉස්සරහට අපි ග්‍රැනීලගෙන් අතල් ගන්නවා. ඒ වගේ මේ වගේ ඉංග්‍රීසි නයිට් මේකේ අප්පලගෙන් අතල් ගන්නවා කියන්නේ ෆන් එකක් ගන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තේරෙයි ඉස්සරහට අනිත් ගේම් ප්ලේ channels වලින් මේක වෙනස් වෙන්නේ කොහොමද කියන එක ඔයාලට තේරෙයි සමහර විට. ලොක්කන් කියනවා නෙමෙයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉස්සරහට මොනවා වේද කියලා. anyway දැන් මම මේකෙන් අතල් ගන්න මේක මගෙන් අතල් ගන්න දැන් ඉන්නේ මෙතන යන්න. යකෝ ගිහිල්ලා කබඩ් එකක් අස්සේ නැංගෙන්න. කබඩ් එකක් අස්සේ ලංකාවේ සමහර ගෙවල් වල ප්‍රශ්න තියෙනවා මම. හොස්ට් ඉන්ටර්නෙට්
යුද්ධ නඩුවක් පවරනවා. යකෝ තීන්තනය කරනවානේ අපි හිටියා. මට සිරි සෑහෙන්න වෙලා ගිහිල්ලා. අවුලක් නෑ. නැත්තම් මේ කියන ගන් හිටියෙත් යකෝ මේ ගහන්න වෙන්නේ නැහැ නේද? අවුලක් නෑ. බහිම එළියට. මේ බල්ලෙක් ඉන්නවා බුරනවා විතරයි. මොකද අපි ගෙදරින් බල්ලා වගේ යකෝ. මොරෙක් හරි આવුත් එහෙම බුරන විතර මොකද හකණ්ඩවත් පයින්නේ අපේ කා හදන්න. මේ පොඩ්ඩක් හොඳයි මොකද අපි ගෙදරින් එක බුරන්නෙත් නෑ. ගෙදරින් ඉන්න කකවි බුදින. මේ දනුත් මෙතන බුදි මේක. මොන මොගලක්ද මන් දන්නේ. එළියට බහිම හරියන්නේ නෑ. අක්කේ මේ අඩි සද්දෙන් එහෙම ළඟ වගේ. ආන්න යකෝ අතන. ආන්න. ඒක නම් දැකලා නෙමෙයි ආවේ මම හිතන්නේ. දැකලා යකෝ. දැන් නම් ඉවරයි වගේ. අවුලක් නෑ. රෙඩ් ලයින් යන්නේ පොර. මං හිතන්නේ නෑ ෆ්‍රෙන්ඩ්ස් ෆුල් ගේම් ප්ලේ ගහ ගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ දැන් නම් පොර රෙඩ් ලයින් එක යන්නේ. තව එකපාරක් අහුවොත් නම් ඉවරටම ඉවරයි. ඒකෙන් පොඩි වාසියක් වුණා හැබැයි මොකද අපිට පල්ලෙහා තට්ටුවට යා ගන්න බැරුව හිටියේ. මැරෙන හැරි පල්ලෙහා තට්ටුවට ආවා. අර මලේ ඇස්සෙනේ කොහේ ඉන්නවද දන්නේ. අවුලක් නෑ දැන්. ඉල්ලා ඉන්න තියෙනවා. මලේ ඇස්සෙනේ කොහේ ඉන්නවද දන්නේ. යාත්‍යන්තර හොල. Anyway. Because it is the I have smelled alcohol in your breath. Well, I texted you. No. But I just, because it is the my answer is no. I have smelled alcohol in your breath. Well, I texted you. No. So I just, because it is the I have smelled alcohol in your breath. Well, I texted you. No. So I just, because it is the my answer is no. I have smelled alcohol in your breath. Well, I texted you. No. So I just, because it is the my answer is no. I have smelled alcohol in your breath. Well, I texted you. No.
So I just, because it is a basement එකේ උඩ ඩෑඩිගේ බේරේ basement එකක් හදන්න my හරියද? answer is no. අර මම ඇසින් මෙතනට තිබ්බා. ඕකේ නෝ සාමාන්‍යයෙන් ඈ. ටීසර් බුලට් එක හම්බුණා. යම්මත් තමයි. වයර් කපන්නේ. කරගියාට අහුවෙයි අම්මා මුන් මේ නෝමල් හොල්මන් නෙමෙයිනේ බං මේ ඉදිවිසෝ ගාතාව කියලා මං යකෝ පිහිය මස් කපට පිහියක්ද කොයිද අඩු වයර් කපනකොටත් මේ කේස් එකක් යනවද බං අයියෝ මන් දන්නේ නැහැ බං දැන් මට මේ මොකද්ද වෙන්නේ පද්දි කේස් එකක් හරි මේ පාර මොකක් කපන්නේ අර අස්සෙන් නෙමෙයි ඉපාර කෑද මං හිතන්නේ කිඩක් උඩ ගලන ඒකයි කෑ ගන්න කිව්විලදී අර අන්තිවාර කොහොමද කපත් දොර අරනවනේ ඒකෙන් දවුලක් නැහැ අන්තිවාරේ දොර අරින්දිම සීනුවක් පැදුනොත් තමයි කේස් එක anyway සෑහෙන දිග ගේම් ප්ලේ එකක් වෙන්න යන්නේ මේක විනාඩි 38ක් පැයකට විතර ඇදෙයිද ගන්න බේස්මන්ට් එකේ ගෝබාරේ ගයිස් ගෝබාරයක් තියෙනවා මේ බල්ලා අමෝල් මං ගේම් එකක් ගයිස් ගෝබාරයක් තියෙනවා ඔයගොල්ලෝ ප්ලේ කරලා දිනනවා නම් ග්‍රැනි එක එවිල් නන්නේ කුමාරි එවිල් ෆාදර් දුප හැන්දිය දැන් නම් ඉවරයි හිත හදාගමු සමාදානය හත වෙන්න මං හිතුවා වගේම ගේ ඇතුලේ බංකර් එකක් හදන්න ඉතල තියෙනවා දැන් නම් ඉවරයිද පෝඩා එන්න සොල්ල පෝඩා පලයන් යකෝ යන්න මුම්මන්නේ අම්මා පාරත් දෙය බේරුව තුන්වෙනි පාරත් දෙය බේරන්නේ නැහැ පෙන් ඉවරන්ජෝ රතු කට්ටේ තියෙන්නේ වටේ ඕගොල්ලන්ට සමහරවිට පේන්නේ නැති ගේම් එක පොඩ්ඩක් බ්‍රයිට්නස් අඩු හින්දා රතු කට්ටේ තියෙන්නේ අපි මේ පාර අහුනොත් නම් ඉවරටම ඉවරයි ගියා මෙතන බේස්මන්ට් එකේ ඉන්න ගෝබාර් එකේ පැන හරි පලෙන් ටනල් ටෝච් එකක් තියෙනවා අරක මේක අස්සෙනුත් ඉද්දන්න කියන්න බෑ සමහරට එන්නත් පුළුවන් ඉතින් එළිදුව මොකද අතනින් මට වෙන හැරි නැත්තම් හරි ඊළඟ ලෙවල් එකට අප් වුණා මරු පරණ කේස් එක මූ ගිය ඇතුලේ යකෝ ප්‍රශ්න කරන්න කාමරේකුත් තියන් ඉඳලා මම ඩයල් එකක් නේ යමන් අම්මයි දුවයි ඉන්නවා ඒ මන්නේ බෙදන් කන්ට්‍රෝල් ගන්න මූ නිකම් උඩට යන්නේ මම තාම මගේ කන්ට්‍රෝල් ගන්න උඩට යනවා අපි ආ මං හිතන්නේ ෆ්‍රෙන්ඩ්ස් ආයි කරකිලා ඉන්නේ හිටපු තැනටමයි මතකනේ කලින් පාර කාමර 3ක් පුරා ගෙනියලා අපි හිටපු තැනටම මං කිව්වේ හිටපු තැනටමයි ඉන්නේ කියලා ෆියුස්
අර ෆියුස් එක නේ ෆියුස් බොක්ස් එක කොහෙද තියෙන්නේ? අඩු අයිඩිස් anyway එලි බහින්න වෙලාව මරු වට්ටු මු කියවන පොත් නම් මරුවක් හොඳ රස වින්දනයක් තියෙන පොලිස් කාර්යයක් විදියට ෆොටෝ ඕපන් වුණාද හරි වගේ අවුලන්න ඉස්සරහට ගාගෙන යන්න ඈ අරකේ අතන නීද මම දැක්කද හරිද ඌයකු නෑ අතන ලිවිනම් හැල්ලේ කොහොමද මේ ෆියුස් එක දාගන්න ඕ ලයිට් ඉවරයි මෙතන ලේබුඩේ නිදි ළඟට ගිහිල්ලා නැගිට ගන්න ඕනේ. දැන් නම් ගේමින් කොල්ලගේ අවසානයේ තන ගහන් කරන්න තමයි වෙන්නේ. මේකේ නිදි කුඹරයක් නැගිටපන් යකෝ. නැගිට්ට අම්මේ ඒ කෑ ගහන සද්දේ මං කොරෝ ඉලංග ඉක්මනට කේක් එක ඇතුලේ මුද්ද තියෙන්නේ අනිත් මුද්ද තියෙන කේක් එක ඇතුලේ දුපන් ගනින් අරපන් දුපන් පාලයන් අතුලේ දුපන් එයි ඊයෝ මලගෙලිය අඩු අංග කිරියන්නේ ආන් ඉන්න දැක්කද දුටුවා අඩි 100 පාර ගාව දුටුවාගෙන ඊට දැස ඉවරයි හිරවුණා කොහෙන් ගිහිල්ලා කොහෙන් සෙට් වෙයිද දන්නේ අන්තිම දිගට ඇවිල්ලා දින්න බයෙත් බෑ අම්මෝ යා අම්මනේ කන්දරත් මාළුවේ ෆයින් මොකා යකෝ ගන්දද්ද බාල්දියක්ද වතුර එකක්ද ස්කා අනේ මුගේ පොත් දොරත් ලොක් දැන් නම් හිතාගන්න බෑ ඇත්තටම මොකද කරන්න කියලා අහරන අය ඉන්නේ එළියෙන් අරයස්සනි මාව මරන්න බලාගෙන ඉන්නවා මරු දොර ඇරුණා අර කී ඊ දොර ඇහුම් මේ මොකද ඔක්කොම අනිත් පැත්ත ගහුවා නේද ආන් ඉන්න අම්මෝ මේ කොහොමද
ආයේ ඉදන්න අර ඇක්ෂන් නෑ ගේම් එකක් පැවිලා කියලා આવුත් එහෙම කොහාටද අර කොහෙද ලස්සන පොට්ටක් ආයෙත් ගියද තොර ඇහුව දැන් මොකද මං හිතන්නේ අපිට එළියට තමයි යන්න වෙන්නේ කරන්න දෙන්නේ නැහැ නම් එළියට අන්තිම හරිය පොඩ්ඩක් ලැග් වෙන්නත් ගත්තා දැන් බලන්න හරි වුණා ඉවරද ගේම් එක Because it is the top conference. anyway කොහොම හරි මේ ඉන්නේ හදපු කට්ටිය වෙන්නේ නැති. කමන්නේ. අපි channel එක හදපු පළවෙනි horror game එක සාර්ථක ඉවර කරලා. ඉතින් ඔයගොල්ලන්ගේ අද තමයි වැඩේ තියෙන්නේ. channel එක subscribe කරන්න, like කරන්න, අනිත් අයට share කරන්න. ඉස්සරහට අපි සුපිරි game plays දානවා. ඉතින් හැමෝටම ජය වේවා.